ළමයි කතා කරමු අවස්ථිති ගූර්ණය ගැන. මේක අපි පොදු රටාව කතා කරන සීරීස් එකේ පස්වෙනි මාතෘකාව අවස්ථිතික ගූර්ණය කියලා තෝරගත්තා. හරි. එතකොට මේ අවස්ථිති ගූර්ණය අතන කලින් සතියක අපි කරන්න තිබුණ එක පොඩ්ඩක් පරක් වෙලා තමයි ඔන්න මේ සතියේ අවස්ථිති ගූර්ණය කතා කරන්නේ. රයිට්. අවස්ථිති ගූර්ණය කියලා කියන්නේ සරලව ඔයගොල්ලන්ට වැඩිපුරම හම් වෙන මේක කෝණික චලිතයේදී. නේ? ඒතර කෝණික චලිතයේදී අර රේඛීය චලිතයේදී අපි කතා කරන ස්කන්ධය කියන රාශිය තියෙනවා. x සමානයි මේ භාගක v වර්ග ඔයගේ සමීකරණ අපේ හැමෝම ස්කන්ධය ඕන කෙනෙක් දන්නවනේ ස්කන්ධය කියන රාශිය. ඔය ස්කන්ධය කියන රාශිය වෙනුවට අපි කෝණික චලිතයේදී පාවිච්චි කරන රාශිය තමයි අවස්ථිති ගූර්ණය කියලා කියන්නේ. කියන්නේ අපි දන්නවා චලිත දෙක ගත්තම රේඛීය චලිතයයි කෝණික චලිතය ගත්තම රේඛීය චලිතයේ වෙනම රාශි පද ටිකක් තියෙනවා කෝණික චලිතයේ වෙනම පද ටිකක් තියෙනවා. මේ රේඛීය චලිතයේ තියෙන ඒ වගේ රේඛීය ප්‍රවේගය මේ පැත්තේ කෝණික ප්‍රවේගය. රේඛීය ත්වරණය මේ පැත්තේ රේඛීය කෝණික ත්වරණය. මේ පැත්තේ රේඛීය ගම්‍යතාවය මේ පැත්තේ කෝණික ගම්‍යතාවය. මේ පැත්තේ බලය මේ පැත්තේ ව්‍යාවර්තය. ඔය විදිහට හැම පදයකටම වගේ රේඛීය චලිතයේ තියෙන හැම පදයකටම වගේ කෝණික චලිතයේදී යම්කිසි පදයක් තියෙනවා. හරි. එතකොට රේඛීය චලිතයේදී අපි කතා කරන ස්කන්ධය කියන රාශියට අපි කෝණික චලිතයේදී කතා කරන්නේ අවස්ථිති ගූර්ණය කියලා. හරි. ඔන්නෝක තමයි අවස්ථිති ගූර්ණය කියලා කියන එක සරලව කතා කරනවා නම් ඕක තමයි අවස්ථිති ගූර්ණය කියලා කියන්නේ. එතකොට අවස්ථිතිය කියන්නේ මොකක්ද? අවස්ථිතිය කියන්නේමයි අර යම්කිසි වස්තුවක් එයාගේ චලිත ස්වභාවය වෙනස් කරගන්න දක්වන අකමැත්ත වගේ. ඒ කියන්නේ නිශ්චලව තියෙන වස්තු හැමතිස්සෙම නිශ්චල වෙන්න තමයි කැමති. චලනය වෙමින් තියෙන වස්තු හැමතිස්සෙම චලනය වෙමින් තියෙන්න තමයි කැමති. හරි. එතකොට නිශ්චලව තියෙන වස්තු චලනය වෙන්න තියෙන අකමැත්ත සහ චලනය වෙමින් තියෙන වස්තු නිශ්චල වෙන්න තියෙන අකමැත්ත තමයි අවස්ථිතිය කියලා කතා කරන්නේ. දැන් මෙතනදී කතා කරන අපි අවස්ථිතික ගූර්ණය ගැන. හරි. හරි. එතකොට අවස්ථිතික ගූර්ණය අපි කොහොමද සංඛ්‍යාත්මකව හිතන්නේ? හරි. අවස්ථිතික ගූර්ණය කියලා කියන්නේ එනක සමානුපාතික වෙන්නේ r වර්ගයට. කියන්නේ ස්කන්ධය වැඩි කිරීම r වර්ගය. r කියලා කියන්නේ එයාගේ භ්‍රමණ අක්ෂයේ ඉඳන් අපි කතා කරන්නේ මේක කෝණික චලිතයේදී. කෝණික චලිතය කියන්නේ මෙයා අනිවාර්යෙන් කැරකෙනවා. කැරකෙන යම්කිසි අක්ෂයක් වටානේ. ඒතර භ්‍රමණය වෙනකොට කෝණික චලිතයේ යෙදෙනකොට ඒ යම්කිසි අක්ෂයේ ඉඳන් එයාගේ ස්කන්ධ ව්‍යාප්තියට තියෙන දුර තමයි අපි r කියලා ගන්නේ. මම සමීකරණය ලියුවොත් එහෙම ඔය අවස්ථිති ගූර්ණය i සමාන වෙනවා m r වර්ගය. හරි. ඇත්තටම උතන සමානුපාතික ලකුණු දැම්මම ගොඩක් නිවැරදි කමක් නෑ අපි නිකන් ඒක කතා කරමු. ඒ කියන්නේ මෙහෙම යම්කිසි අක්ෂයක් තියෙනවා කියන්නේ මේ අක්ෂය වටේ මෙන්න මේ m කියලා ස්කන්ධයක් කැරකෙනවා. හරි. මෙන්න මේක අක්ෂයකින්ද මේ අක්ෂය වටේ මේ m කියලා වස්තුව කැරකෙනවා. එතකොට මේ දුර සිම්පල් r කියලා ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ අවස්ථිති ගූර්ණය අපිට ගන්න පුළුවන් mr වර්ගය කියලා. එතකොට දැන් මෙතනදී කෝණික චලිතයේ දෙනකොට අපි අවස්ථිති ගූර්ණය තමයි ඕන වෙන්නේ අපිට. දැන් රේඛීය චලිතයේදී අපි දාන සමීකරණ මොකද? f සමානයි ma දානවනේ බලයක් හොයාගන්න. හැබැයි අපි යනවා ඕකම කෝණික වර්ෂන් එකට හරවනකොට කොහොමද හැරෙන්නේ? බලය වෙනුවට දැන් මේකේ තියෙන්නේ ව්‍යාවර්තය. හරි. ස්කන්ධය වෙනුවට මම කිව්වා දැන් තියෙන්නේ මොකද? අවස්ථිති ගූර්ණය i. ඊට පස්සේ ඒ රේඛීය ත්වරණය වෙනුවට දැන් මෙතන තියෙන්නේ කෝණික ත්වරණය alpha. ඒක τ සමානයි i alpha කියලා කියන්නේ අර රේඛීය චලිතයේ තිබ්බ f සමානයි m. හරි. ඔන්න ඔය වගේ ඊට පස්සේ ආයෙ ඔන්න තා පුළුවන්. p සමානයි mv. මේ මොකද්ද? රේඛීය චලිතයේදී ගම්මිතාවයට සමීකරණය. ඒක කෝණික චලිතයේදී ඔක වෙන්නේ කොහොමද? කෝණික ගම්මිතාවය සමානයි අවස්ථිති ගූර්ණය වතාවක් කෝණික ප්‍රවේගය. හරිද? ඒකට i ඔමේගා කියන එක එන්නේ ඔය විදිහට හැමදෙස්සෙම අර රේඛීය වර්ෂන් එකේ ස්කන්ධය වෙනුවට තමයි අපි මේ i නැත්නම් අවස්ථිති ගූර්ණය පාවිච්චි වෙන්නේ. එතකොට ඒක සමානුපාතික වෙන්නේ r වර්ගයට. සමානුපාතික. මොකද ගොඩක් තැන් මේ වස්තුවේ ස්කන්ධ ව්‍යාප්තියේ තියෙන හැඩ ඒ කියන්නේ ස්කන්ධ ව්‍යාප්තිය අනුව වෙනස් වෙනවා මෙන්න මේ මෙතන දෙන නියතය. දැන් මෙතන නම් මෙතන එක්කනේ ළමයි. එක වතාවක් mr වර්ගයෙන් මේ ලක්ෂීය ස්කන්ධයක් ගත්තම හැබැයි ඔගේ වස්තුවේ හැඩයත් එක්ක වෙනස් වෙනවා ඔය අවස්ථිති ගූර්ණයේ සමීකරණය. ඒකට ඒක අපි සාමාන්‍යයෙන් ගොඩක් ඒ වගේ මතක තියාගෙන ඉන්න ඕනේ. නැත්නම් ගණන් වලදී සමහර වෙලාවට දෙනවා අවස්ථිති ගූර්ණය මෙන්න මෙච්චරයි කියලා. බලන්න ඔතන මෙතන තව ඒක දීලා තියෙනවා මේ ඒකකය. හරි. ඒකකය ඉතින් අපි හදලා ගන්නත් පුළුවන්. මොකද අවස්ථිති ගූර්ණය ඒකකය. mr වර්ගයේ තියෙන නිසා ඒකකය
එනවනේ kgm වර්ග කියන එක. මේක අදිශ රාශියක්. ස්කන්ධයත් අදිශ රාශියක්නේ. අවස්ථිත ගුණය කියලා කියන්නේ අදිශ රාශිය. හරි. ඊට පස්සේ තියෙනවා විවිධ වස්තු වල අවස්ථිත ගුණ කියලා හැඩය අනුව මම කියුවේ හැඩය අනුව අවස්ථිත ගුණ වෙනස් වෙනවා කියලා. හැඩය අනුව අවස්ථිත ගුණ වෙනස් වෙනවා නම් මෙන්න මේ තියෙන ප්‍රධාන හැඩ ටිකේ අවස්ථිත ගුණ ටික අපි මතක තියාගෙන ඉන්නවා. හරි. ඒ ටික සාමාන්‍යයෙන් මතක තියාගෙන ඉන්න එක හොඳයි. සමහර වෙලාවට එක්සෑම් එකේදී දෙන්න පුළුවන් මෙන්න මේකේ අවස්ථිත ගුණය වෙන මෙච්චරයි කියලා දෙන්න පුළුවන්. ඒ වුණාට ඕගොල්ලෝ මතක තියාගෙන ඉන්න පුළුවන් නම් හොඳයි. හරි. බලන්න පළවෙනිම තියෙන මොකද්ද කියලා. පළවෙනිම තියෙන තැටියක්. මොකක් හරි මෙන්න තැටියක්. මෙව තැටියක් මෙයාගේ කේන්ද්‍රය හරහා යන අක්ෂයක් වටා භ්‍රමණය වෙනකොට එයාගේ අවස්ථිත ගුණය අපිට ගන්න පුළුවන් කොහොමද? සමීකරණය බලන්න i සමානයි භාගයක් mr වර්ගය. හරි. මේ තමයි සමීකරණය. තැටියක. ඊට මම කලින් කිව්ව අංශුවක. අංශුවක් මෙන්න මේ විදිහට කරකිනවා නම් එයාගේ අක්ෂයක් වටා ස්කන්ධයේ සිම්පල් m දිග r නම් එතකොට i ගන්න පුළුවන් අපිට mr වර්ගය. හරි. එතකොට mr වර්ගය ඊට පස්සේ තියෙනවා දණ්ඩක කෙලවරක් වට. මේක ඇහුවා 2020 වන විදිහට පළවෙනි MCQ 10 ඇතුළත මේ වගේ ප්‍රශ්නයක් ආවා. දණ්ඩක කෙලවරක් වටයි මැද අක්ෂයක් වට. ඒක දෙකම මතක තියාගන්න. මේ දණ්ඩක් ගත්තම ඒක කරකවන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එක්කෝ මෙන්න මේක කෙලවරක් වටා මේව කරකවන්න පුළුවන්. නැත්නම් එයාගේ මධ්‍ය අක්ෂය වටා මේව කරකවන්න පුළුවන්. හරි. ඒතර මේ කෙලවරක් වටා කරකිනකොට අන්න මන් දීලා තියෙන අවශ්‍ය ගුණ කීයද? එතකොට i සමානයි 3n එකයි ml වර්ගය. හරි. මේ ස්කන්ධයේම දිග l කියලා ගත්තම 3n එකක් ml වර්ගය. ඊට පස්සේ මෙයා මැද්දෙන් අල්ල කරකවනකොට i සමාන වෙන්නේ 12n එකක් ml වර්ගය. හරි. ඔන්න ඔය දෙකත් අනිවාර්යෙන් මතක තියාගෙන ඉන්න ඕනේ. හරි. පටලව ගන්න එපා. කොණෙන් අල්ලලා කරකවනකොට 3n එකයි මැද්දෙන් අල්ලලා කරකවනකොට 12n එකයි. හරි. ඊට පස්සේ සිලින්ඩරයක්. සිලින්ඩරයක් කොහොමද? මෙන්න මෙහෙම තියෙන සිලින්ඩරයක මධ්‍ය අක්ෂය වටා සිලින්ඩරේ කරකවන. මෙන්න මෙහෙම මධ්‍ය අක්ෂය වටා සිලින්ඩරේ කරකවන. එතකොටත් ළමයි i සමාන වෙන්නේ mr වර්ගය. හරි. sorry සිලින්ඩරයක භාගයක් mr. මේ තැටි එකම තමයි සිලින්ඩරේට එන්නේ. හරි. තැටි එකම තමයි සිලින්ඩරේට එන්නේ භාගයක් mr වර්ගය කියන එක. ඊට පස්සේ දැන් මේක ඝන සිලින්ඩරයක්. කුහර සිලින්ඩරයක් නෙවෙයි. ඝන සිලින්ඩරයක්. සම්පූර්ණ ලී වලින් හදපු වගේ සම්පූර්ණ ඝන සිලින්ඩරයක්. එතකොට භාගයක් mr වර්ගය කියලා තමයි. නැත්තර ඉතින් මේක අර ටිකක් දිග අරපු තැටියක් වගේ නෙවෙයි. එතකොට නිකන් මේ දෙකේම එකයි කියලා මතක තියාගන්න. කුහර සිලින්ඩරයක් නම් එතකොට මෙන්න මේක තමයි එන්නේ. mr වර්ගය නිකන් mr. ඊට පස්සේ තියෙනවා වලල්ලක මධ්‍යක්ෂය වට. වලල්ලක් තියෙනවා. හරි. අපි අපේ දාන්නේ අපි නේ ගෑල්ලම යතේ දාන්නේ වලල්ල. එතකොට ওই වලල්ලේ මධ්‍යක්ෂය වටා යන මේ කේන්ද්‍රය හරහා යන අක්ෂයක් ගත්තොත් මේ අක්ෂය වටා අවශ්‍ය දූරණය සමාන වෙන්නේ i සමානයි mr වර්ගය. හරි. මොකද දැන් එතනදී මේ කේන්ද්‍රයේ ඉඳන් හැම ස්කන්ධයකටම තියෙන දුර සමානයි. එතකොට mr වර්ගය කියලා ගන්න පුළුවන්. දැන් මේ වගේ හැඩවලදී ඇත්තටම ස්කන්ධයේ තියෙන දුර සමාන නැති නිසා දැන් බලන්න මෙතන මේකේ ගත්තොත් එහෙම මේ හැම අංශුවකටම තියෙන දුර සමාන නැහැ. මේ වස්තුවේ එක එක අංශු වල තියෙන දුර එක එක වගේක්. ඒක නිසා තමයි මේ 12n එක වගේ වගේක් ආවේ. දැන් මෙතනදී සම්පූර්ණ ස්කන්ධයම තියෙන මෙතන. එතකොට මේ කේන්ද්‍රයෙන් ඉඳන් හැම අංශුවකටම තියෙන දුර r. ඒක නිසා mr වර්ගය කියලාම ආවා. දැන් මෙතනදී වෙනස්. මේ වගේ එක එක තැන් වල අංශු තියෙනවා. එතකොට ඒ අංශු වලට තියෙන දුරවල් වෙනස්. ඒක නිසා තමයි භාගයක් mr වර්ගය ආවේ. සිලින්ඩරෙත් එහෙම තමයි. හරි. දැන් වලල්ලේ ගත්තම වලල්ලේ හැම අංශුවක්ම තියෙන මේ r දුරකින් නේ. මම අර r නම් හැම අංශුවක්ම තියෙන r දුරක. ඒක නිසා තමයි කෙලින්ම mr වර්ගය කියලා ආවේ. ඊට පස්සේ ආයෙත් මතක තියාගන්න ඕන දෙක තමයි ගෝලය. හරි. මම ඒක මතක ලා දින්නම්. අන්තිමට මතක තියාගන්න ඕන එක තමයි ගෝලය. නෝට් එක තියෙනවා නෝට් එකෙන් බලා ගන්න. නැත්නම් නෝට් එක දිහා බලාගෙන ඔයගොල්ලෝ හොඳ නෝට් එකක් හදාගෙන ඔයිට වඩා හොඳ එක. හරිද? කුහර ගෝලයයි ඝන ගෝලයයි. හරි. කුහර ගෝලයයි ඝන ගෝලයයි මධ්‍ය අක්ෂය වටා යන අක්ෂයක අවශ්‍ය ගෝලය මොකක්ද කියලා දැනගෙන තියෙන්න ඕනේ. එතකොට 5න් 2යි 3න් 2යි. එහෙම මතක තියාගන්න. හරි.
ඒතර ඝන ගෝලයක් නම් බලන්න 5න් 2යි mr වර්ගය. මේක අර r කියලා ගන්න. අර r ඝන ගෝලයක් ඝන ගෝලයක් නම් මේ කුහර ගෝලයක් නම් 3න් 2යි ඝන ගෝලයක් නම් 5න් 2යි mr වර්ගය. ඝන ගෝලයක් නම් 5ක් තියෙනවා කියලා මතක තියාගන්න. ඝන ගෝලේ ටිකක් ලොකුයි වගේ මොකක් හරි මොකක් ඝන ගෝලයක් නම් 5ක් කියලා මතක තියාගන්න. හරි. ස්කන්ධය එකමයි අවශ්‍ය පූර්ණ වෙනස් වෙනවා. ස්කන්ධය එම්ම තමයි දෙන්නගේ. මෙයාගේ ස්කන්ධයෙන් මෙයාගේ ස්කන්ධයෙන්. හැබැයි අවශ්‍ය පූර්ණ දෙන්නගේ වෙනස්. හේතුව එයාලගේ ස්කන්ධ ව්‍යාප්තිය වෙනස් නිසා. ඒක පටලව ගන්න එපා. ස්කන්ධය කියන්නේ අවශ්‍ය පූර්ණ සමාන වෙන්න ඕනේ නැහැ ස්කන්ධ සමාන වුණා කියලා. දෙන්නෙක්ගේ ඕනම මිනිස්සු දෙන්නෙක් වුණත් එහෙම තමයි. එක මිනිහෙක් ඉන්නවා හිතන්න කෙට්ටුයි. අනිත් එක එන බතලේ. හරි. එතකොට බතලේ කාගේ තිරස් දිගත් වැඩිනේ තිරස් ඒක කියන්නේ කැතයිනේ. මහත වැඩිනේ. එතකොට එයාගේ ස්කන්ධ ව්‍යාප්තිය වැඩි. මුන් දෙන්නගේ සමානකට එහෙම ඉන්නවනම් එකෙක් කෙට්ටුයි අනිත් එක මහතයි. හැබැයි දෙන්නගේම බර සමානයි. ස්කන්ධය සමානයි. ඒ වුණාම අර මහත එකාගේ තමයි අවශ්‍ය පූර්ණේ වැඩි. හරි. හරි. එතකොට දැන් මෙතනදිත් ඒ වගේ සීන් එකක් තමයි. මුන් දෙන්නගේම ස්කන්ධ සමානයි. හැබැයි අවශ්‍ය පූර්ණ වෙනස්. අවශ්‍ය පූර්ණ වෙනස්. රයිට්. මෙයාගේ නම අවශ්‍ය පූර්ණ වැඩි. මොකද ඉතින් එයාගේ ස්කන්ධයේ තියෙන ඈත් වෙලානේ. එයාගේ ස්කන්ධේ ලං වෙලානේ. ඔන්න ඔය ස්කන්ධ ව්‍යාප්තිය ගැන හැමතිස්සෙම හිතන්න. දැන් මේ වගේ සමීකරණයක් තියෙන නිසා ඔයගොල්ලන්ට සංසන්දනය කරන්න පුළුවන්. හැබැයි දැන් එක්සෑම් එකේදී එක එක අමුතු හැඩ දෙන්න පුළුවන්. හරි. ඒතර ඔය මොන හැඩේ දුන්නත් ඔයගොල්ලෝ හැමතිස්සෙම වань ස්කන්ධ ව්‍යාප්තියට තියෙන දුර අඩු වැඩි කියන එක අනුව තමයි සංසන්දනය කරන්නේ. යම් කිසි වස්තු දෙකක් දෙනවා නම් මොකක්ද වස්තු දෙකක් දෙනවා. අමුතු හැඩ දෙකක් ඊට පස්සේ දීලා අහනවා දැන් මේකේ මේ මධ්‍යක්ෂයට අන කේන්ද්‍රයක් තියෙනවා. මොකේද වාසිය දුරන අඩු වැඩි කියලා. ඒතකොට හැමතිස්සෙම බලන්න අර ස්කන්ධ ව්‍යාප්තියට තියෙන දුර අඩුද වැඩිද කියලා. ස්කන්ධ ව්‍යාප්තියට තියෙන දුර වැඩි නම් වාසිය දුරනේ වැඩි. ස්කන්ධ ව්‍යාප්තියට තියෙන දුර අඩුයි නම් වාසිය දුරනේ අඩු. හරි. ඔන්න ඔය විදිහට තමයි එතකොට අවස්ථිත පූර්ණය ගැන හිතන්නේ. අවස්ථිත පූර්ණයෙන් ගොඩක් MCQs අහලා තිනවා කලින් අවුරුද්දවල MCQs ටික දාන්නම්. ඒ MCQs ටික දාලා නෙවෙයි හදලා කරලා පුරුදු වෙන්න. හරි. ප්‍රැක්ටිස් කරන්න. මොකද අවස්ථිත පූර්ණේ තර ටිකක් ට්‍රිකි එකක්. ඒක වරද්දන්න පුළුවන්. ප්‍රකාශ ප්‍රශ්න වෙනවා සමහරවිට ඔයගොල්ලන් වරද්දන්න පුළුවන් විදිහ ඒවා. ඒ නිසා කරලා පුරුදු වෙන්න මොඩල් පේපර්ස් වලත් හම්බ වෙනවනේ. කලින් මොඩල් පේපර් එකට එහෙම හම්බුණා හොඳ ප්‍රශ්නයක්. ඒකත් මම දාන්න ඕන. මේ ආයෙත් කරලා බලන්න. right එතකොට එහෙනම් පාස් ඒවා මුකුත් කරේ නැත්නම් පාස් පේපර්ස් MCQ අනිවාර්යෙන් කරලා දාන්න. මොකද ඒවා තමයි ආයෙත් රිපීට් වෙන්නේ. කොහොමද මේ අවශ්‍ය පූර්ණය කියන පදේ ඉතින් කෝණික චලිතය අනිවාර්යෙන්ම ඕනේ. අපි දන්නවා වෘත්ත චලිතය කෝණික චලිතය අනිවාර්යෙන් MCQs එනවා. එසේ අහනවා. ඒක අනිවාර්යෙන්ම අවශ්‍ය පූර්ණය අපිට හම්බ වෙනවා. ඒ නිසා දැනගෙන තියෙන්න ඕනේ අවශ්‍ය පූර්ණය ගැන. ඒ නිසා තමයි අවශ්‍ය පූර්ණය වෙනම පොදු රටාවක් දාලා කතා කරේ. හරි. එහෙනම් අපි ඊළඟ පොදු රටාව ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. අවශ්‍ය පූර්ණය ගැන දැන් හොඳටම ෂේප් එකේ දන්නවා. තව ටිකක් ඔයාලට පොලිෂ් කරගන්න පුළුවන් MCQs ටික කරාට පස්සේ. හරි. එහෙනම් MCQs ටික අනිවාර්යෙන් කරලා ඒ ටික විවරණය කරලා දාන්න. ඊළඟ වීඩියෝ එකෙන් බලමු.